සේෆ්ටි රූම් එකක් කියන්නේ මොකද්ද? සහ සයිරන් එහෙම නැත්නම් එලාම් වදින වෙලාවට මොකද්ද අපි කරන්න ඕන කියන එක පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න තමයි මම මේ වීඩියෝ එක අද ගේන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මෙන්න මෙහෙම තමයි යන්න තියෙන්නේ. මුලින්ම ඇත්තම කියනවා නම් මම ඉන්නේ සේෆ්ටි රූම් එක තමයි. මගේ රූම් එක සමා සේෆ්ටි රූම් එක. එහෙම තමයි මෙතන තමයි මේ දොර මේක හොඳ මෙටල් වලින් හදලා තියෙන්නේ. මේ අඩියට ලොක් තියෙනවා. ලොක් 4ක් විතර තියෙනවා මේ කොනේ ඉඳන්. මෙතන ගියාට පස්සේ මේ උළුවස්ස තියෙන එක උළුවස්සේ සාමාන්‍යයෙන් තියෙනවා මේ ඒකත් යකඩ වලින් තමයි තියෙන්නේ තනිකර යකඩ බාර් එකක් තියෙන්නේ මේ ලොක් තියෙනවා මෙතන ලොක් කිහිපයක්ම තියෙනවා මෙතන ලොක් එකක් තියෙනවා මෙතන ලොක් එකක් තියෙනවා අතන ලොක් එක මේ සද්දයක් එන්නේ මේක මම ඉන්නේ හොස්පිටල් එකක් කිට්ටුවේ එකෙන් ඇම්බුලන්ස් යනවා හැමතිස්සෙම ඒ ඇලාම් එක නෙවෙයි වදින්නේ ඇම්බුලන්ස් සද්ද එන්නේ මේ විදිහට තමයි මෙතන මේ තියෙනවා මෙතන උළුවස්ස වස්සෙන් ගියාට පස්සේ මෙතන දොර මුලින්ම කරන්න ඕන අපි මේ එලාම් එක වැදුණු ගමන් මේ දොර වහ ගන්න ඕන දොර වහන්න දොර පොඩ්ඩක් තදයි මේ විදිහට ලොක් දෙකක් ගන්න ඕන හරිද ලොක් දෙකක් දාගෙන පස්සේ දොර ලොක් වෙනවා දොර ලොක් වුණාට පස්සේ මෙතන තියෙනවා තව ජනේලයක් මේ ජනේලෙ මේ net එකක් දාලා තියෙන්නේ net එක අරගන්න ඕන අපි net එක දාලා තියෙන්නේ සාමාන්‍යයෙන් මැස් දූවිලි ඩස්ට් එක සහ මදුරු ඒ වගේ එනවට තමයි net එක දාලා තියෙන්නේ මෙතන තියෙනවා මේ තියෙන්නේ මෙතන ඔයාලට පේනවා ඇති මේ වගේ තහඩු යකඩ ඝනකම් තහඩුවක් තමයි තියෙන්නේ ඝනකම් තහඩුවකින් තමයි මේ ජනෙල්ලට ඇතුලෙන් තමයි ඒක තියෙන්නේ මෙතනක් තියෙනවා ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ඒක මේ ආකාරයට මෙහෙම අදින්න පුළුවන් මේ ආකාරයට අදින්න පුළුවන් බරයි මේ ආකාරයට සීල් වෙනවා සීල් වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති තනිකර යකඩ ප්ලේට් එකක් තියෙන්නේ යකඩ ප්ලේට් එක මේ ආකාරයට සීල් වුණාට පස්සේ මෙතනින් ලොක් එක දාලා තියෙන්නේ මේ ලොක් එක නැහැ මෙතනින් ලොක් දෙක දාන්න තියෙන්නේ උඩින් ලොක් දෙකක් තියෙන එක දාලා තියෙන්නේ යකඩ ප්ලේට් එක යවුවට පස්සේ මේ ආකාරයට ජනෙලයක් තියෙන වීදුරු ග්ලාසයක් තියෙන්නේ වීදුරුවක් දාලා ලොක් කරන්න තමයි තියෙන්නේ. එතකොට තනිකර සීල් වෙනවා කාමරේම. මේ පෙතර පේනවා ඉතින් ඔයාලට යකඩ ප්ලේට් එකක් මම හිතන්නේ වටේම ඇතුලෙන් මේ බිත්තියට ඇතුලෙන් ගිහිල්ලා ඇති කියලා මම හිතනවා. හරියට මේක කොහොමද කියලා නම් දන්නේ නැහැ. ඊට පස්සේ අපි දැන් මේ දොරත් අහුවෙන මනස්සේ ඇතුලේ ඔක්සිජන් නැති ප්‍රශ්නේ නමනේ. ඒක නිසා මෙතන එක්සෝස් එකක් තියෙනවා. මේ ලයින් එක ගිහිල්ලා තියෙන එළියට ලයින් එක ගිහිල්ලා තියෙන මෙතනින් තමයි ඔක්සිජන් සාමාන්‍යයෙන් එන්න තමයි මෙතන මේ ස්පේස් එකක් දීලා තියෙන්නේ සහ මෙතන මේ කවුළුව AC මැෂින් එකට හයි කරලා තියෙන්නේ. ඇතුළ කොච්චර රස්නේ වුණත් මෙයාලා ඇතුළේ AC එකක් හයි කරලා තියෙනවා. ඇතුළේ AC එක මේන්ටේන් කරනවා සාමාන්‍යයෙන් රූම් ටෙම්පරේචර් එකට සාමාන්‍ය මේන්ටේන් කරනවා 20-25 සෙල්සියස් ඒ රේන්ජ් එකට තමයි මේන්ටේන් කරන්නේ. මේ ප්ලේට් එකට අමතරව මෙතනින් තමයි මම කිව්ව විදිහට ඔක්සිජන් ලයින් එක තියෙන්නේ. ඒ විදිහට තමයි මේ සේෆ්ටි රූම් එක කොහොමද කියලා තමයි මේ ඔයාලට මම පෙන්නුවේ. සයිරන් එක සහ අපි ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගත්ත හෝම් ප්‍රොන්ට් කමාන්ඩ් ඇප් එකෙන් මැසේජ් එකක් එනවා. මෙහෙම මේ මිසයිල් එක ඇවිල්ලා මෙයා දැන් එයාලා ඩිෆෙන්ස් සිස්ටම් එකෙන් එයාලා මිසයිල් එක ඩිටෙක්ට් කරලා එයාලා විනාශ කළා කියලා හරි සහ අදාළ මිසයිල් ඒ ලාම් එක වැදින කාල සාමාන්‍ය විනාඩි 3ක් වගේ ඇතුළත තුන එක කාලය කියන්න බැහැ හරියටම මේ මිසයිල් එක අනුව සහ එන පලාත අනුව එක තීරණය වෙනවා. අපිට ෆෝන් එකට මැසේජ් එකක් එනවනේ ඔයාලා මේ සේෆ්ටි රූම් එකෙන් දැන් හරි ඉඳියදී තමන්ගේ වැඩ කරගන්න පුළුවන් කියලා මැසේජ් එකක් එනවා. එහෙම නැත්නම් සයිරන් එක නවතිනවා. මේ විදිහට තමයි සේෆ්ටි රූම් එකේ වැඩ ටික වෙන්නේ.
මුලින්ම අපි කරන්න ඕන තමයි ඊශ්‍රයිල්ලට ආපු ගමන් හෝම් ෆ්‍රන්ට් කමාන්ඩ් කියලා ඇප් එකක් තියෙනවා. ඒකෙන් තමයි මෙයාලට සාමාන්‍ය මිසයිල් එකක් මෙහෙට රටට ඇතුළු වෙලා මේ ඒරියා එකට අදාළ ඒරියා එකට එනවා නම් ඒකෙන් තමයි එයාලා දැනුවත් කරන්නේ. මුලින්ම එයාලා ගියපු ගමන්ම හෝම් ෆ්‍රන්ට් කමාන්ඩ් කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා ඒකට ලොග් වෙන්න. ලොග් වෙලා ඔයාලා අදාළ ඉන්න ඒරියා එක දෙන්න එතෙන්ට. එහෙම වුණාට පස්සේ මේ ඩිෆෙන්ස් සිස්ටම් එකට යාගේ ඩිෆෙන්ස් සිස්ටම් එකට ඇතුළු වුණ ගමන් මිසයිල් එකක් ඔයාලට මැසේජ් එකක් එනවා සහ ඇප් එක රින් වෙනවා. ඇප් එකට එලාම් එකක් වදිනවා සහ ඔයාලා අදාළ ප්‍රදේශයේ ඉන්නවා නම් ඒ ප්‍රදේශෙත් මේ එලාම් එක වදිනවා. එලාම් එක වැදින ගමන් සාමාන්‍ය විනාඩි 3ක් විනාඩි 4ක් ඒ වගේ කාල සීමාවක් දෙනවා අපිට අදාළ සේෆ්ටි රූම් එකට යන්න. ඒ කාල සීමාව ඇතුළත ඔයා අනිවාර්යයෙන්ම සේෆ්ටි රූම් එකේ ඉන්න ඕනේ. මොකද වීඩියෝ කරන්න ඒව බලන්න යන්න එළියට බහලා යන්න එපා. මොකද රිස්ක් එකක් ගන්න එපා. ඒක නිසා අනිවාර්යෙන් අදාළ සේෆ්ටි පොලිසිස් ෆලෝ කරන්න. මොන විදිහට තමයි ඊශ්‍රායලයේ සේෆ්ටි රූම් එකක් කොහොමද යූස් කරන්න කියලා මම ඔයාලට පැහැදිලි කරේ සහ සේෆ්ටි රූම් එක කොහොමද එයාලා නිර්මාණය කරලා තියෙන්නේ කියලා පිළිබඳව තමයි පැහැදිලි කිරීමක් කරේ. අනිවාර්යයෙන්ම ඊශ්‍රායල් වලට එන්න ඉන්න අයට සහ ඊශ්‍රායලෙන් ප්ලෑන් කරන් ඉන්න අයට මම දෙන අයිඩියා එකක් විදිහට කියන්නේ ඔයාලගේ සේෆ්ටි එක ගැන හිතන්න ඕන අනිවාර්යයෙන්ම. ආපු ගමන්ම හෝම් ෆ්‍රන්ට් කමාන්ඩ් කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මේ ඇප් එක. ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා බලන්න. බලලා අයිඩියා එකක් ගන්න. අනිවාර්යයෙන්ම අදාළ ලොකේෂන් එක දෙන්න ඔයාලගේ. ඒ වගේම හැම ඒරියා එකකම සයිරන් ඒ කියන්නේ එලාම් සිස්ටම් හයි කරලා නැහැ. ගොඩක් පිරිස ගැවසෙන ස්ථාර සාමාන්‍ය ටවුන් වලට වගේ තමයි සිටිස් වල තමයි මේ එලාම් සිස්ටම් එක හයි කරලා තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා හෝම් ෆ්‍රන්ට් කමාන්ඩ් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. See you in next video. Thank you.